ආයුබෝවන් අද අපි ටිකක් ගැඹුරින් බලන්න යන්නේ මේ 2025 මේ 6 වෙනිදාට යෝජිත ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය ගැන. ඔව් මේක දැන් ගොඩාක් දෙන අවධානයෙන් ඉන්න කාරණයක්. අපිට ලැබිලා තියෙන මූලාශ්‍ර කිහිපයක් තියෙනවා. ඒකින් අපි ඒවයින් කියවෙන දේ විමසලා බලමු. රටේ තිබ්බාර මෑතකාලීන ආර්ථික ප්‍රශ්න එහෙම එක්ක දේශපාලන වෙනස්කම් මේ ඔක්කොම මැද්දේ ඇයි මේ පාර පළාත් පාලන මැතිවරණය මෙච්චර විශේෂ වෙන්නේ? අද අපේ අරමුණ මේකේ වැදගත්කම අලුතෙන් කරලියට එන කට්ටිය කවුද වගේම ඡන්දදායකයින්ට හොයන්න පුරුවන් නායකත්ව ලක්ෂණ මොනවද කියලත් ටිකක් තේරුම් ගන්න එක. ඔව් ඒක හොඳ ප්‍රවේශයක්. හරි. එහෙනම් අපි පටන් ගමු. මූලාශ්‍රවල කියවෙනවා මේක නිකම් තවත් එක ඡන්දයක් නෙවෙයි කියලා. ඒ කියන්නේ අර පසුගිය කාලේ වෙච්ච දේවල් එක්ක ආර්ථික කඩාවැටීම අරගලය නායකත්ව වෙනස්කම් මේ පසුබිමේ කොහොමද මේ පළාත් පාලන මැතිවරණයක් මෙච්චර තීරණාත්මක වෙන්නේ? ඒක තමයි වැදගත්ම කාරණය. මොකද මූලාශ්‍රවල පෙන්ලා දෙන විදිහට අර කලින් පාලන කාලවල වෙච්ච සමහර දේවල් උදාහරණයක් විදිහට කිව්වොත් 2019 බදු කප්පාදුව. ඔව්. සමහර විශ්ලේෂණ කියනවා ඒක රාජ්‍ය ආදායමට බලපෑවා කියලා. ඊට පස්සේ අර හදිසි කාබනික වගා ප්‍රතිපත්තිය ඒකත් එක්ක ආහාර සුරක්ෂිතතාව ගැන ප්‍රශ්න මතුවුණා කියලා කියවෙනවා. මේ ඔක්කොම එකතු වෙලා තමයි අර ආර්ථික අර්බුදය උග්‍ර වුනේ. ජනතා විශ්වාසයටත් ඒක බලපෑවා නේද? අනිවාර්යයෙන්ම මහජන විශ්වාසය ගොඩක් පළුදු වුණා. ඉතින් මේ නිසා මූලාශ්‍රවල කියවෙන විදිහට ජනතාව දේශපාලනය ගැන වගවීම ගැන ඉස්සරට වඩා උනන්දු වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රාදේශීය මට්ටමින් වෙනසක් අවශ්‍යයි කියන හැඟීමක්. ඔව්. ඒ නිසා පළාත් පාලනය කියන්නේ වැදගත් වේදිකාවක් වෙලා තියෙනවා. බලය බෙදීම, ඒ කියන්නේ තීරණ ගැනීමේ බලය ගමට නගරයට ගේන එකේ වටිනාකම ඒකත් මූලාශ්‍රවල අවධාරණය කරනවා. බලන්නක මේකේ පරිමාණය පළාත් පාලන ආයතන 341ක්. නියෝජිතයෝ 8000කට වැඩිය තෝරන්න ඉන්නේ. ඒ කියන්නේ අර මෑත අධ්‍යක්ීම් එක්ක ජනතාවගේ බලාපොරොත්තුත් වෙනස්ලා ඇති නේද? අනිවාර්යෙන්ම. ඒ වගේම දේශපාලන කරලියෙත් වෙනසක් ගැන මූලාශ්‍රවල කියවෙනවා. සාම්ප්‍රදායික පක්ෂ කියමුකෝ SLPP එක UNP එක වගේ ඒ කට්ටියට අලුත් අභියෝග එල්ල වෙනවා කියලාත් සඳහන් වෙනවා නේද? ඔව්. ඒක තමයි තවත් රසවත් පැත්තක්. මූලාශ්‍ර බලද්දි පේනවා ප්‍රධාන කණ්ඩායම් කීපයක් ඉස්මතු වෙනවා. කවුද? ඒකක් තමයි NPP JVP එක. ජාතික ජනබලවේගයයි JVP එකයි එකතුව අනුර කුමාර දිසානායකගේ විනායකත්වයෙන්. ඔව්. මූලාශ්‍රවල කියවෙන්නේ යාළගේ අර දූෂණ විරෝධී ප්‍රතිරූපය තරුණියෝ අතර තියෙන යම් ආකර්ෂණයක් ඒ වගේම ප්‍රධාන විකල්පයක් විදිහට මතුවෙන්න දරන උත්සාහය ගැන. හරි. තව අනික තමයි සමග ජනබලවේගයේ SJB එක. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන්. එයාලගේ අර මධ්‍යස්ථ ප්‍රතිපත්තිමය ස්ථාවරය මධ්‍යස්ථ මතදරන ඡන්දදායකින් දිනා ගන්න දරන උත්සාහය ඒ ගැනත් මූලාශ්‍රවල සඳහන්. එතකොට අර ස්වාධීන කණ්ඩායම් ගැනත් කතා වෙනව නේද? ඕ විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල ස්වාධීන කණ්ඩායම් සිවිල් සංවිධානවල ක්‍රියාකාරීන් එයාලා පළාත් මට්ටමේ ප්‍රශ්නවලට විසඳුම් විනිවිදභාවයේ ජනතා සහභාගීත්වය වගේ දේවල් ගැන කතා කරනවා කියලායි මූලාශ්‍රවල තියෙන්නේ. ඒ කියන්නේ සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනයෙන් පොඩි මාරුවීමක් වෙන්න ඉඩක් තියෙනවා වගේ. මූලාශ්‍රවල තර්කය නම් ඒකයි. ඒ කියන්නේ සාම්ප්‍රදායික පක්ෂපාතීත්වයෙන් ටිකක් ඈත් වෙලා අලුත් බලවේග දිහා බලන තත්වයක් එන්න පුරුවන් කියලා. වැදගත්ම දේ තමයි මේ පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල වලින් මේ අලුත් කණ්ඩායම් වලට ජාතික මට්ටමේ කොයි වගේ ශක්තියක් තියනවද කියන එක ගැන යම් ඉඟියක් ලැබෙවි කියන එක. හරි. එතකොට ඡන්දදායකයෙක්ගේ පැත්තෙන් බැලුවොත් මේ වගේ තත්වයක් යටතේ හොඳ පළාත් පාලන නියෝජිතයෙකු තෝරගන්නේ කොහොමද? මොන වගේ ගුණාංග ගැනද මූලාශ්‍රවල අවධානය යොමු කරන්නේ? මූලාශ්‍රවල යෝජනා වෙන නිර්ණායක කීපයක් තියෙනවා. ප්‍රධානම එකක් තමයි වගවීමයි විනිවිදභාවයයි. ඒ කියන්නේ දූෂණයට සම්බන්ධ නැති පැහැදිලි ස්ථාවරයක් තියෙනවා. ඔව්. ඊළඟට ප්‍රජා සහභාගීත්වය. ඒ කියන්නේ නියෝජිතට ලේසියෙන් කතා කරන්න පුළුවන් වීම, මිනිස්සු කියන දේ අහන එක. ජනතාවට සමීප කෙනෙක්. හරියටම හරි. ඒ වගේම තරුණ නියෝජනය ගැනත් කතා වෙනවා. අලුත් අදහස් නවානවෝත්පාදනයේ වැදගත් නිසා. අන්තිමට දේශපාලන නැවුම් බව. ඒ කියන්නේ පරණ ක්‍රමයෙන් මිදිලා වෙනසක් බලාපොරොත්තු වෙන එක. ඉතින් මේ ගුණාංග එක බලද්දී මූලාශ්‍රවල කා ගැන හරි විශේෂයෙන් කියවනවද? ඔව් මූලාශ්‍රවල විශේෂයෙන්ම යෝජනා කරනවා NPP JVP වගේ කණ්ඩායම් සහ අර ස්වාධීන කණ්ඩායම් ගැන සලකා බලන්න කියලා මේ නිර්ණායක මත පදනම්ව. හැබැයි ඒකම කියනවා මේ තේරීම එච්චර සරල නෑ සංකීර්ණයි කියලත්. මේක ඉතින් මූලාශ්‍රවල ඉදිරිපත් වෙන මතයක් විදිහට තමයි අපි තේරුම් ගන්න ඕනේ. හරි පැහැදිලි. එහෙනම් මේ ඔක්කොම එකට ගත්තම
සාරාංශයක් විදිහට කිව්වොත් මේ එන පළාත් පාලන අතිවරණය නිකම්ම ප්‍රාදේශීය නියෝජිතින් ටිකක් තෝරන එකක් විතරක් නෙවෙයි. නෑ ඊට වඩා දෙයක්. අර මෑත් අත්දැකීම් එක්ක අලුත් කණ්ඩායම හැම කරලියට එනකොට මේක රටේ ඉස්සරහට යන ගමනටත් බලපාන්න පුළුවන්. හැරවුම් ලක්ෂයක් වෙන්නත් ඉඩ තියෙනවා. මූලාශ්‍ර කියන විදිහට නම් තීරණයේ තියෙන වගකීමෙන් ජනකාවත් එක්ක එකතු වෙලා වැඩ කරන නායකත්වයක් හොයාගන්න එකේ. ඔව්. අවසාන වශයෙන් මූලාශ්‍රයේ අන්තිම නිගමනයේ මතම පදනම් වෙලා හිතන්න දෙයක් ඉතුරු කරන්න පුළුවන්. මූලාශ්‍රවල කියවෙන්නේ මේ මැතිවරණ සාධාරණව නිදහස්ව පැවැත්වුවොත් මේකෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට අලුත් අර්ථකථනයක් දෙන්න පුළුවන් වේවි කියලායි. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. එහෙමනම් මූලාශ්‍රයේ අදහසත් එක්ක මෙහෙම ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන්. මේ පළාත් පාලන ආයතන 341 හරහා මිනිස්සු ගන්න තීරණ, ඒ කියන්නේ මේ තෝරගැනීම් ඔක්කොගෙම එකතුව ඒකේ සමුච්චිත බලපෑම නිකම්ම മന്ത്രിවරු තෝරනවට එහා ගිහින් ඉස්සරහ අවුරුදු කීපෙදී රටේ ජාතික දේශපාලන දිශානීතිය වෙනස් කරන්න කොයිතරම් දුරට බලපාවීද?